සුබ දවසක් 7 වෙනි පැය සමග අප එක්වන්නේ. අද 7 වෙනි පැයෙන් අප හමුවන්නේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති එතකම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි මහතා. චන්ද්‍රසිරි මහත්මයා මේ මතකයිද පසුගිය දවස් දිනකද මම හිතන්නේ ඊයේ පෙරේදා ඔබතුමාගේ උපන්දිනේ ඉදලා තිබ්බා. ඒත් එතන විශේෂත්වයක් තියෙන අවුරුදු 40ක දේශපාලන ගමන් මගක් ඔබතුමාට තියෙන අත්දැකීම් සම්භාරයක්. අපිට අතීතයේ මම හිතන්නේ ඒක සරල ගමනක් නෙමෙයි යාවේ. අතීතයේ ගත්තොත් ඒ අවුරුදු 40ක දේශපාලන අත්දැකීම් පිළිබඳව පොඩ්ඩක් අපි කතා කරමු. ඔය ඇත්තම දොමහත් ඉස්සෙම මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අපේ ITN එකේ නිෂ්පාදක අපේ සරත් කුමාර මහත්මයා අපේ සභාපතිතුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට අපිට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව විශේෂයෙන් මේ අවුරුදු 40 පුරාම මේ අපි විවිධ වැඩසටහන් වලට මේ ආයතනය සම්බන්ධ වුණා. විශේෂයෙන් මේ වෙලාවේ කියන්න ඕනේ අවුරුදු 42ක් විතර වෙනවා. ඇත්තෙන්ම කාලේ බැලුවොත් 1970 තමයි දේශපාලන වශයෙන් මා කඩුවෙල ආසනයේ අපේ එවකට හිටපු ලංකා සම සමාජ පක්ෂයේ චන්ද්‍රාගුරුසේකර මහත්මයා ආසනේ ඒ වගේම ඒ වෙනකොට මම ලංකා කාර්මික විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමේ සභාපති හැටියට හිටියා. ඒ වගේම විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ තක්සේරු විද්‍යා පාඨමාලාව හදාරමින් ඉඳලා එහිත් මහා මැතිවරණයේ එතන ශිෂ්‍ය මැතිවරණයක් පැවතුණා ඒ කාලේ 70 කාලේ 68 71 විතර ඒ 72. එතකොට ඒකම කාර්මික විද්‍යාලයේ ලංකා ශිෂ්‍ය සම්මේලනයේ සම සමාජ පක්ෂයේ හැටියට මහා සංගමේ අවුරුදු 4ක්ම අපි සභාපති හැටියට ඉන්න ගමන් විශ්වවිද්‍යාලයේ මහා සංගමෙට මා තරඟ කළා. ඒක විශේෂ සිද්ධියක් තමයි අපේ වත්මන් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මැතිතුමයි තමයි ලංකා ජාතික ශිෂ්‍ය සංගමේ සභාපති අන්තරේ එතුමා තරඟ කළා. මම ලංකා සම්මේලනයේ තරඟ කළා. ඇත්තටම ඒවකට කොමියුනිස්ට් පක්ෂයේ සහිත විශේෂ ශිෂ්‍ය බලයක් තමයි ඊතර තිබුණේ. කොහොමද මම ඡන්ද 136කින් පෙරදුනා. කොමාරි විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ කාර්මික විද්‍යාල අධ්‍යාපනයත් සමග 1970 ඒ අතරතුර අපි සමගි පෙරමුණ දේශපාලන පක්ෂ සමග එකතු වෙලා කඩුවෙල ආසනයේ ශිෂ්‍යෙක් හැටියට දේශපාලන ව්‍යාපාරය පටන් ගත්තා. ඊට ඉස්සෙල්ලා 69 අපි ලංකාවෙම තිබුණා දොබගහවත් මහත්තයා ආධුනිකත්ව මණ්ඩලය යටතේ පුහුණුව ලබන විශාල සේවක පිරිසක්. ඒ අය අපි එකතු කළා මරදානේ සංඝරාජ විද්‍යාලයට එදා අපි ආධුනිකත්ව මණ්ඩලයේ ආධුනිකයින් පුහුණු වෙන ආධුනිකයින්ගේ මහා සංගමයක් හැදුවා සමස්ත ලංකාව. ඒකේ මා අනුශාසක හැටියට අපේ සභාපති හැටියට කටයුතු කළේ අපේ වත්මන් සනස උපසභාපති එම් ගුණරත්න මහත්මයා. ඒ වෙලාවේ අපි අතිගරු ජනාධිපතිතුමා එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් හිටියේ නෑ. නමුත් එතුමා අපි එක්කගෙන ඇවිල්ලා ඒකේ අනුශාසක හැටියට. එතනින් තමයි එතුමත් අපි සම්බන්ධය පටන් ගත්තේ. අනුශාසකත්වයේ ඒ කියන්නේ කීවෙනි වර්ෂෙද 1969 විතර. ඒ වෙනකොට. එතකොට 70 එතුමා පාර්ලිමේන්තුවට ගියා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අපිට විශාල ශක්තියක් දීලා ආධුනිකත්ව මණ්ඩලයේ ඒ සේවකයන් ආයතන වල දැමීම සඳහා වූ වැඩපිළිවෙල අපිට උදව් කළා. ඊට අමතරව එතකොට ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේත් ඒ දේශපාලන වැඩ කටයුතු කරලා ඒ වගේම 71 සමාජ සේවා වැඩ කටයුතු කිරීම නිසාම 71 ඔබ දන්නවා කැරල්ලක් ඇති වුණා. ඒ කැරල්ල වෙලාවේ ඒ වෙනකොට මේ ජනතා විමුක්තිකරණයේ පන්ති පහක් තිබුණ කතන්දරයක් තමයි වටේම තිබුණේ. ඒ වෙලාවේදී ගමේ ඉන්න ශිෂ්‍යයෝ අපි ඔක්කොම එකතු වෙලා පළවෙනි පන්තියක් සඳහා මම ශිෂ්‍ය අපේ හිතවත් යාළුවෝ මිත්‍රයෝ 50ක් විතර රැස් කළා. ඉතින් පළවෙනි පන්තිය කියලා දාන්නේ මම එතකොටයි. නමුත් මට මේ වැඩපිළිවෙල එච්චර ඇල්ලුවේ මගේ හිතට සම්බන්ධයක් වුණේ නැහැ. කොහොම හරි මම මේක ප්‍රතික්ෂේප කරලා මම කියන්නේ මග ඇරුණා. නමුත් මම සම්බන්ධ කරපු ඒක තමයි විශේෂ සිද්ධිය 50ම මේ ව්‍යාපාරයේ ඉඳලා 71 අප්‍රේල් 4 වෙනකොට පොලිසිය ඇල්ලීමේ ව්‍යාපාරයට ගිහලා බෝම්බ ගහන්න පටන් ගත්තා. ඒ ගහනකොට පොලිසියෙන් අල්ලලා අතුරුගිරිය පොලිසිය විශේෂ සිද්ධිය අහුවෙන හැම කෙනාම කිව්වේ JVP එකේ නායකයා මෙයා පළවෙනි පන්ති පැවැත්වුවේ සෝමීර ජාන්සන්. ඉතින් මට මාස 6ක් විතර කැලේ ගත කරන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ අපි හිටපු මේ තරුණයෝ අපේ හිතවත් යාළුවෝ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගොඩ අරගත්තා. ඉතින් ඒක එක අත්දැකීමක්. අපේ ගෙදර ඊට පස්සේ පොලිසියෙන් අල්ලන්නේ නැතිවම පෙස්සන් ගහලා අපේ ගෙදරට ඇවිල්ලා කාලතුවක්කු 4 වටියයි කියලා නායකයෙක් අල්ලන්න වගේ ආවේ.
ඇවිල්ලා ඉතින් කොහොම හරි දත් බේරිලා මාස 6ක් විතර කැලේ තමයි ගත කරන්න සිද්ධ වුණේ. කොහොම හරි ඊට පස්සේ අපි විශ්වවිද්‍යාලයේ සහ කාර්මික විද්‍යාලයේ වගේම සම්පත කියලා පත්‍රයක් මුද්‍රණය කරගෙන රට වටේ වාණිජ්‍ය විද්‍යා ශිෂ්‍යයෝ එකතු කරලා ලුම්බිනි මහාවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා ඒ වාණිජ්‍ය ශිෂ්‍යයෝ සමස්ත ලංකාවෙම එකතු කරලා ඒ කටයුතු කරගෙන දේශපාලන බිමේ ඉන්නකොට විශේෂ ස්ථානයක් හැටියට ඔබ දන්නවා මේ ජනාධිපතිවරණේ හෙක්ටර් කොබ්බකැඩුව මැතිතුමා සමග කොල්ලිනාද සිල්වා මැතිතුමා තරඟ කරනකොට අපේ සම සමාජ පක්ෂයේ ඒවකට අනිල් මුණසිංහ මැතිතුමයි මමයි අපි කීප දෙනෙක්ම ඒ වෙලාවේ ජේ.ආර්. ජයවර්ධන මේ පරාජය කරන්න පුළුවන් හෙක්ටර් කොබ්බකැඩුවට කියන මතයේ උඩ කොල්ලිනාද සිල්වා මැතිතුමා ඉදිරිපත් වීම අපි ප්‍රතික්ෂේප කළා පක්ෂය තුල. ඒ උඩ අපි ඒ වෙලාවේ එනකොට අපි රට පුරා ගිහිල්ලා කොබ්බකැඩුව මැතිතුමාගේ ජයග්‍රහණය සඳහා වැඩ කරලා කොල්ලිනාද සිල්වා මැතිතුමාගෙන් මොකද අපි ඒ වෙලාවෙත් අපේ තිබුණේ මේ වෙලාවේ එවකට තිබිච්ච ඒකාධිපති තත්ත්වය රටේ අරාජික තත්ත්වය විනාශ ඉවර කරලා කොබ්බකැඩුව මැතිතුමා ජයග්‍රහණය කරන්න. ඉතින් විජේ කුමාරතුංග මැතිතුමාලා ඒ වගේම දිනේෂ් කුරුණද මැතිතුමා ඒ සටනේ හිටියා. එතකොට රට පුරා අපි ගියා. එතකොට කොබ්බකැඩුව මැතිතුමත් එක්ක මම රට පුරා ගියා. ඊට පස්සේ ඔබ දන්නවා ලාම්පු කලගෙඩි සෙල්ලම. ඒ වෙලාවෙදිත් අපි කලගෙඩි ජයග්‍රහණය කිරීම සඳහා රට පුරා. ඒ වගේ විශාල ව්‍යාපාර ගිහිල්ලා 1983 වෙනකොට අතුරුමැතිවරණය ඇවිල්ලා මහරගම අතුරුමැතිවරණයකට ලංකා සම සමාජ පක්ෂයෙන් ඒ වෙනකොට මම ඈත් වෙලා තිබුණේ අපේ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ජයග්‍රහණය සඳහා වැඩ කරලා එතන ඉඳන් පක්ෂයේ කටයුතු කරමින් ප්‍රධාන දේ එතකොට තිබුණ ඔබ දන්නවා ත්‍රස්තවාදයක් මේ රටේ තිබුණා. නමුත් ඒක ජාතිවාදී ප්‍රශ්නයක් හැටියට තමයි රට පුරා ගියේ. මේක මේ ජාතික ප්‍රශ්නයක්, මේ දෙමළ ජාතියට තියෙන විශේෂ වූ ප්‍රශ්නයක්. නමුත් මේක ත්‍රස්තවාදයක්. මේක මෙහෙම දෙමළ ජනතාවට නෙමෙයි මේ තියෙන ප්‍රශ්න සිංහල දෙමළ මුස්ලිම් ඕන කෙනෙකුට තියෙනවා මේ ප්‍රශ්නේ. මේක දෙමළ මේක ත්‍රස්තවාදයක් හැටියට හඳුන්වලා මතවාදයක් රට පුරා ගෙන යන්න එදා 1983 මව්බිම සුරකීමේ ව්‍යාපාරය සමග මහජන එක්සත් පෙරමුණ අපි රට පුරා දේශ ගුණවර්ධන මැතිතුමා මම ඒගම අපේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුව රට පුරා අපි සත්‍යක්‍රියා ව්‍යාපාර ඒ තුලින් මහජන මතයක් අපි ඇති කළා. අපි ඇති කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකට සමහර පිරිසක් ඒ තත්ත්වයේ හිටියේ නැහැ. පිරිසයි හිටියේ. ඒ වගේම ජනාධිපතිතුමා එදා മന്ത്രിවරයෙක් හැටියට එතුමත් මේ සටනේ හිටියා. විශේෂයෙන් මේ ත්‍රස්තවාදය පරාජය කර යුතුයි කියන මතයේ ඉඳ රට පුරා මේ මතවාදයේ ඉල්ලා ඒක ජයග්‍රහණය කළා. ඒ වගේම එතකොට වෙනකොට ඔබ දන්නා පුද්ගලීකරණ සටන. ඒ වගේ මොකද රාජ්‍ය සංස්ථා 1970 කට තිබිච්ච විශාල ප්‍රමාණයක් 77න් පස්සේ සම්පූර්ණ විවෘත ආර්ථික ක්‍රමයේ යටතේ පෞද්ගලීකරණය වෙලා. එතෙන්දී අපි ආරම්භක හැටියට ලංකා වාණිජ්‍ය සංස්ථාව මට මතකයි 1992 වෙනකොට 94 පොදු පෙරමුණ බලයට පත් වෙන්න නිසා එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ මේක විනාශ මුඛයට ඇද ගිහිල්ලා එදා අපි මේක කොරියන් සමාගමට විකුණන්න ගියා. එදා මේ එක්සත් ජාතික පක්ෂය. ඒ එනකොට 94 පොදු පෙරමුණ එනකොටත් මේ සටන අපේ තිබුණා. ඒ නිසා මේක විකුණීමට විරුද්ධව එදා ඒ විවිධ කළමනාකාරීත්වයට තමන්ගේ දේශපාලන හිතවතුන් යවලා පරිපාලනය අවුල් කළා සේවකයෝ තමන්ට ඕන ඉදිරි යවලා ආලාභ ඇති කළා රටේ මුළු හැම තැනම මේ පෞද්ගලිකකරණයට විරුද්ධ විශාල ජනතා ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒකට වාණිජ්‍ය සංස්ථාව හැටියට අපි මේ ව්‍යාපාරේ මම කැඳවුම්කරු හැටියට එක්කහුව වෙලා ලංකාවේම වෘත්තීය සමිතිය අපේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අපේ අනුශාසක හැටියට ලංකා කම්කරු සමිති මාධ්‍ය මණ්ඩලයේ එතුමාගේ මූලික උපදේශ පරිදි අභයාරාමයට අපි වෘත්තීය සමිති 110ක් මම හිතන්නේ ඔබතුමාත් මට මතකයි අපිට පුවත්පත්වලින් විශාල සහයෝගයක් ඒ වෙලාවේ ලබා දුන්නා. අපි කැඳවුම්කරු හැටියට වෘත්තීය සමිති 100 ගණක් කැඳවලා අභයාරාමයට පුද්ගලීකරණයට විරුද්ධව ජාතික සටන පටන් ගත්තා. රට පුරා අපි විවිධ සම්ප්‍රදායික තොර ස්ට්‍රයික් එකකට වඩා සමාජයේ විරෝධතා ඇති වෙන විදිහට මේකට විරුද්ධ විශාල බලවේගයක් ගොඩනැගීම සඳහා රට පුරා ගියා. එතකොට ඒකම මැයි දිනේ තහනම් කළා ඔබතුමා දන්නවා. අභයාරාමේ එදා මං හිතන්නේ අද මේ එනකොට මේ ජීවතුන් අතර ඉන්නේ එදා තිබිච්ච පෙර වාසනාවට මුළු අභයාරාමයේ වට කළා. එදා 83 ජේ.ආර්. ජයවර්ධන මැයි රැලිය මැයි දිනේ තහනම් කළා. තහනම් කළාට විරුද්ධව මව්බිම සුරකීමේ ව්‍යාපාරයේ මහජන එක්සත් පෙරමුණේ අපි එකතු වෙලා අභයාරාමයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ අපි එකතු වෙලා මේ මහා මැයි රැලි පැවැත්තුවා. අපිට ඒකට හිටියේ ගෆුර් කියලා මේ මහත්තයා මුළු පොලිසිය හමුදාව වට කරගෙන අපිට වෙඩි තියලා අපේ ආනන්දලාල් කිරිබත්ගොඩ කිස්සිරිමෙවන් රණවක මේගොල්ලෝ මරලා දාලා අපි 99 මෙන් බේරුනේ. මං හිතන්නේ එදා බන්දුල ගුණවර්ධන දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මම අපේ ගීතාංජන ගුණවර්ධන අපි ඔක්කොම
මම හිතනවා අපේ ජීවිතේ දත් බේරුනේ බොහොම අනුවිතයි. ඒ වගේ සටන් රාශියකට ගිහිල්ලා එතකොට එක්සත් ජාතික පක්ෂයේ මේ මහා රට පුරාම ගිය මේ විනාශකාරී දායක තත්ත්වය තුල හන්දි ගානේ මිනි මරනවා විවිධ ප්‍රශ්න ඔබ දන්නවා තියෙනවා. ඒ ඔක්කොටම අපි ඉඳලා මැතිවරණේ මහා මැතිවරණේ මා තරම් කළා. ඒ තරණ කරනකොට අපිව මරන්න තරම් ඒ එක එක බලවේග ක්‍රියාත්මක කළා. නමුත් අපි ඒකකටවත් සැලෙන්නේ නැතුව මේ රට වෙනුවෙන් අද 2005 අපි මේ 94න් පස්සේ පොදු සමගි පොදු පෙරමුණේ හැටියට පත් වුණාට පස්සෙත් පුද්ගලීකරණ වැඩපිළිවෙල ගෙනියනකොට එදා ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයට වෘත්ති සමිතියට අපි ඒකටත් විරුද්ධ වුණා. 2005 තමයි අතිගරු ජනාධිපතිතුමා මේ මූලික සම්බන්ධකම් උඩ එදා 2005 එතුමා බලයට පත් වුණාට පස්සේ තමයි මේ පුද්ගලීකරණ සටන එදා 92 ඉඳන් මහා ජාතික ව්‍යාපාරයක් හැටියට ලංකා බැංකුව මහජන බැංකුව විදුලි බල මණ්ඩලය ඒවා වෙනුවෙන් උසාවි ගියා. ඒවා වෙනුවෙන් තීරණ ගන්න අපි ගියා. රට පුරා හැමදාම අපි උසාවි වල. මොකද එක දවසක් කියන දුම්රිය පුද්ගලීකරණය කරනවා කියලා ලංකා බැංකුව පුද්ගලීකරණය කරනවා. එතකොට ප්‍රේෂකර්ම සංස්ථා ඔක්කොම වහලා දැම්ම පොවුගොඩ වේයකට වහලා දුන්නා. ඒ නිසා මේ මහා සේවක සටන් අපි සම්පූර්ණයෙන්ම එදා ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ හැටියට මහජන එක්සත් පෙරමුණේ හැටියට අපි විපක්ෂීය මන්ත්‍රීවරයෙක් හැටියට ගරු දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා අපි හැමදෙනාම එදා මන්ත්‍රීවරයෙක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු එක්ක එදා විපක්ෂයේ කීප දෙනෙක් හිටියේ. එතකොට ඇත්තටම මන්ත්‍රීවරු 6 දෙනා අනුර බණ්ඩාරනායක මෙතුමා සමග මේ සටන ඉස්සරහටම ගෙනහලා ඒකදී මම එදා ඉඳන්ම මහින්ද රාජපක්ෂ වර්තමාන ජනාධිපතිතුමා මේ සටන් වලට අපිට සහයෝග දෙනවා. වාණේ සංස්ථාවේ සටන මම ඔබතුමාට එක විශේෂයක් කියන්න. වාණේ සංස්ථාවේ සටන යනකොට එදා කම්කරු ඇමතිවරයා හැටියට කැබිනට් මණ්ඩලය තුල මේක කොරියාවට විරුද්ධව විකිණීමට විරුද්ධව චන්ද්‍රිකා කුමාරතුංග මෙතනින්ගේ ආණ්ඩුවේ ඒකට විරුද්ධව කැබිනට් මණ්ඩලයේ සේවකින්ගේ පැත්ත අරන් මේ අයගේ සහනය දෙන්න ඕනේ මේගොල්ලන් ඉවත් කරන්න අමාරු කියලා එතුමා කැබිනට් මණ්ඩලයේ ඉඳගෙන විශාල සාකච්ඡාවක් කළා. මට මතකයි අපි පාන්දර 7 වෙනකොට එතුමාගේ ගෙදරට ගියා. මමයි දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා අපේ වෘත්තීය සමිතියේ නායකයෝ ටික. එදා 1992 94 වෙනකොට 94 ආණ්ඩුව එළ කීප. එතුමා ව්‍යායාම කළා දාඩිය පිටින්ම අපිට මිදුලේ ඉඳගෙන වත්මන් ජනාධිපතිතුමා අපිත් එක්ක සාකච්ඡා කළා. අද උදේ කැබිනට් එකට යන්න ඉස්සෙල්ලා මම සාකච්ඡාවක් හැඳවනවා. ඒ අනුව කොරියන් සමාගම මොන කොන්දේසිය දැම්මත් එහෙම සේවකයෝ කැමැත්තෙන් අස් වෙනවා නම් විශාල වන්දි මුදලක් ඒ වෙලාවේ හැටියට ලක්ෂ 5ක මුදලක්. අපි එකඟ නොවුණත් සේවකයින්ට ප්‍රශ්න විසඳන්න වන්දි ගෙවලා කරන්න බෑ. නමුත් අස් වෙනවා නම් කැමැති අයට මම උපරිම මුදල වෙනුවෙන් සටන් කරනවා. ඒ වේක ලබා දෙන්න ඔබට කටයුතු කරනවා කියලා අස් වෙලා යන සේවකින්ගේ අයිතිය තහවුරු කරලා කොරියන් සමාගමට විරුද්ධව අවසාන මොහොත දක්වාත් එතුමා කැබිනට් මණ්ඩලය තුල විරුද්ධව හිටියා. ඉතින් ඒක නිසා මේ මම කෙටියෙන් කියාගෙන ආවේ මේ අවුරුදු 40 ගානක අපේ දේශපාලන ඉතිහාසය තුල ජනතාව වෙනුවෙන් අපේ එකම තිබුණේ මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් යම් සමාජ යුතුයකමක් අපෙන් විය යුතුයි හැම ජීවත් වෙන මිනිහෙක් හැටියට. අපේ වෘත්තීය සමිති නායකයෝ දේශපාලන නායකයෝ හැටියට 1930 ගණන් විතර මේ රටේ නායකයෝ යම් යුග අවශ්‍යතා ඉෂ්ට කරලා තියෙනවා. පිළිප් ගුණවර්ධන මැතිතුමා ඉන්නෙන් පෙරලා මැතිතුමා ඒ ඉතිහාසයේ විවිධ නායකයෝ රාශිය. ඒ සියලු දෙනා ඒ ගෙනාවු සටන් අපි ඉදිරියට යන යුග අවශ්‍යතාවය තමයි අපි ඉෂ්ට කරලා තියෙන්නේ. ඒ නිසා මේ දක්වාම අපි මේ ගෙනගේ සටන් වල ප්‍රතිඵල හැටියට අද මේ පුද්ගලීකරණය නතර කරලා තියෙනවා. එතකොට ඒ අක්කම ත්‍රස්තවාදය මේක ත්‍රස්තවාදයක් කියලා අපි රට පුරාම ඒ ගෙන ගිය මේ අද පවා ඇතමුන් කියන්නේ මේක ජාතික ප්‍රශ්නයක් මේ දෙමළ ජනතාවගේ වෙනම ජාතිවාදී ප්‍රශ්නයක්. නමුත් එහෙම නෙමෙයි. මේක එහෙම වර්ගීකරණ ප්‍රශ්නයක් නෙමෙයි. එදා ඒ ත්‍රස්තවාදය පරාජය කරන රට පුරා අපි මේ මතවාදය තහවුරු කළ ජනාධිපතිතුමාට පුළුවන් වුණා. ඒක ලොකු ජයග්‍රහණයක් අපිට. වත්මන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉන්න සියලු දේශපාලන පක්ෂ එදා ඒ එක්සත් ජාතික පක්ෂයේ ගෙන ගිය වැඩපිළිවෙලට විරුද්ධව අපි වෘත්තීය සමිතිය එකට එකතු වෙලා වැඩ කරපු පක්ෂ අද මේ බලයේ ඉන්නේ. ඒක නිසා තමයි අපිට අද මේ තියෙන එදා යුගයේ වෙච්ච දේවල් එදා හැමදාම අරාජික තත්ත්වයක් රට පුරා මිනි මරනවා වැඩ පොළවල් වහනවා කම්කරුවෝ දොට්ට දානවා විවිධ ප්‍රශ්න. දැන් නඩුකාරවරුන්ගේ ප්‍රශ්න නඩුකාරවරුන්ගේ වල